පෙරවන් සරණයි සියලු දෙනාටම. අද දවසේ අපි ධර්ම පාඩම අපි ආරම්භ කරමු. අද අපිට තියෙන්නේ අරූපාවචර සිත් සම්බන්ධයෙන් කතා කරන්න. ඊට කලින් අපි පහුගිය වාරවලදී සාකච්ඡා කළ පාඩම් නැවත වතාවක් අපි සමාලෝචනය කරමු. ඒ අනුව අපි මුලින්ම කතා කළ ප්‍රඥප්ති සහ පරමාර්ථ. පරමාර්ථ ධර්මයන් හතරක් තියෙනවා. චිත්ත, චෛතසික, රූප, නිර්වාණ කියලා. ඊට විඥාණය එහෙම නැත්නම් සිත කියන එක ප්‍රධාන වශයෙන් අපි කොටස් හතරකට බෙදුවා. ඒ තමයි කාමාවචර, රූපාවචර, අරූපාවචර සහ ලෝකෝත්තර විදිහට. ළඟට මේ වෙනකොට අපි කාමාවචර සිත් එක්ක කතා කරලා අවසන්. ඊළඟට රූපාවචර සිත් පසුගිය සතියේ කතා කළා. අරූපාවචර සිත් තියෙනවා හතර බැගින් 12ක්. අපි ඒ ටික තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අරූපාවචර සිත් අර විදිහටම තමයි කුසල වශයෙන්, විපාක වශයෙන්, ක්‍රියා වශයෙන් බෙදෙනවා. පසුගිය සතියේ අපි ධ්‍යාන සිත් එක කතා කළා. නැවතත් ඒක සිහිපත් කරගනිමු. රූපාවචර ධ්‍යාන, ප්‍රථම ධ්‍යානය, ဒုတိ ය ධ්‍යානය, තෘතිය ධ්‍යානය, චතුර්ථ ධ්‍යානය, පංචම ධ්‍යානය කියලා. ඒතර මේ ධ්‍යාන සිත්වල ධ්‍යානාංග අපි කතා කළා. ඒ තමයි ප්‍රථම ධ්‍යානයේ තියෙනවා ධ්‍යානාංග 5ක්. ද්විතිය ධ්‍යානයට එනකොට ධ්‍යානාංග 4ක් වෙනවා. තෘතිය ධ්‍යානයට එනකොට ධ්‍යානාංග 3ක් වෙනවා. චතුර්ථ ධ්‍යානයට එනකොට ධ්‍යානාංග 2ක් වෙනවා. පංචම ධ්‍යානයට එනකොට හැබැයි ධ්‍යානාංග 2යි වෙනස් වෙනවා. ඒ අනුව ප්‍රථම ධ්‍යානයේ තියෙන ධ්‍යානාංග ටික විතක්ක, ਵਿਚාර, ප්‍රීතිසුඛ, ඒකාග්‍රතාව. ද්විතිය ධ්‍යානයේදී ධ්‍යානාංග 4යි විතර්කය අයින් වෙනවා. විචාර, ප්‍රීතිසුඛ, ඒකාග්‍රතාව. තෘතිය ධ්‍යානයට එනකොට ධ්‍යානාංග 2ක් අයින් වෙනවා. ප්‍රීතිසුඛ, ඒකාග්‍රතාව තියෙනවා. චතුර්ථ ධ්‍යානයේ සුඛ, ඒකාග්‍රතාව. පංචම ධ්‍යානයේ උපේක්ෂා, ඒකාග්‍රතාව. ඉතින් අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අරූපාවචර සිත් කියන කොටස. මොනවද මේ අරූපාවචර සිත් කියලා කියන්නේ? වචනාර්ථය නැවතත් අපි සිහිපත් කරගනිමු. අරූපාවචර මේ පදේ අපිට දෙකට කඩන්න පුළුවන්. ඒ තමයි අරූප අවචර කියලා. නැවත වතාවක් අපේ විග්‍රහයට ප්‍රධාන අර්ථයට ගියොත් එහෙම හැසිරෙනවා කියන අර්ථය. වනයේ නිතරම හැසිරෙන පුද්ගලයා අපි පාලියෙන් වනචරෝ කියලා කියනවා. ඒ වගේ මේ සිත් නිතර ඇති වෙන්නේ අරූපාවචර ලෝකයේ. මොනවද මේ මොකද්ද අරූපාවචර ලෝකය කියලා කියන්නේ? අරූපාවචර ලෝකය කියලා කියන්නේ රූපයක් නැති ලෝකයක් තියෙනවා. සමහර කෙනෙකුට හිතා ගන්න අමාරුයි. සමහර කෙනෙක් නොඑක් වැරදි විග්‍රහ කරනවා. වැරදි විග්‍රහ කරනවා. මෙතන මේ සියුම් රූපයක් තියෙනවා කියලා එහෙම නැහැ. මේකේ සියුම් රූපයක් නැහැ. රූපයක් කොහොමත්ම නැති නිසාම තමයි අපි කියන්නේ අරූපාවචර කියලා. ඒතර එහෙම ලෝකයක් තියෙනවා. එහෙම භවයක් තියෙනවා. ඒ භවයේ තල හතරක් තියෙනවා. මේ භවයේ ඉහළට යන තල හතරක් තියෙනවා. ඒ තල හතරේ ලබන්නා වූ ආයුෂත් ඉහළට වෙනස් වෙනවා. යම් කිසි කෙනෙක් මෙන්න මේ අරූපාවචර ධ්‍යාන ලැබුවොත් ඒ පුද්ගලයා ඒ අරූපාවචර ලෝක උත්පත්ති ලබනවා. දැන් අපි බලමු කොහොමද මේ අරූපාවචර ධ්‍යාන උපදවන්නේ කියලා. මුලින්ම රූපාවචර ධ්‍යාන තියෙන්නට ඕනේ. මුලින්ම රූපාවචර ධ්‍යාන තියෙන්නට ඕනේ. ඊට පස්සේ තමයි අරූපාවචර ධ්‍යාන වලට එන්නේ. අරූපාවචර සිත් 12ක් තියෙනවා.
රූපයන්ගෙන් ඈත් කොට ශාන්ත බවට ප්‍රණීත බවට පත් කරන ලද සිත තමයි අපි පංචම ධ්‍යාන අරූපාවචර සිත කියලා කියන්නේ. දැන් කලින් මතක ඇති අපිට රූපාවචර සිත් අපි කොටස් තුනකට බෙදුවා. ඒ තමයි කුසල වශයෙන්, විපාක වශයෙන්, ක්‍රියා වශයෙන්. ඒ විදිහටමයි අරූපාවචර සිතුත් අපි කුසල වශයෙන්, විපාක වශයෙන්, ක්‍රියා වශයෙන් බෙදනවා. එයින් මේ නම් ටිකක් අමාරුයි කියවන්න. ටිකක් කල් යනකොට මේ නම් ටික අපිට හුරු වෙයි. අරූපාවචර කුසල සිත් 4 අපි කියනවා ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, මේව සංඥා නා සංඥායතන. මේ වචන අපිට හොඳට කියලා හුරු වෙන්න පුළුවන් වෙන්නට ඕන. සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේලාට නම් අපි ඒවා ආරණ්‍ය නම් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. පිරිවෙන් වල ඉස්සර ක්‍රියාත්මක වුණා. අදටත් සමහර තැන්වල ක්‍රියාත්මක වෙනවා ඇති. කියනවා සාමාන්‍යයෙන් පොඩි කාලෙම සකස්කඩ කියලා පොතක් තියෙනවා. මේ සකස්කඩ හුත්තට උරු වෙන්න කියවන්න ඕනේ. මේකෙන් කරන්නේ ඇත්තටම ගොඩාක් මේකේ අමාරු වචන තියෙනවා. වේගෙන් කියන්න හුරු කරලා කට හුරු කරනවා ඕනෑම වචනයක් කියන්න පුළුවන් විදියට. ඒතකොට ඒ ක්‍රමවේදය එක්තරා විදිහකට අපි කියන්නේ තමන්ගේ sannivedana හැකියාව දියුණු කරන ක්‍රමයක්. අපි කියන්නේ එක්තරා විදිහට ඒ කමියුනිකේෂන් ස්කිල්ස් හදනවා. සාමාන්‍යයෙන් පොදු ව්‍යවහාරයේ තියෙන දෙයක් තමයි ස්වාමීන් වහන්සේලා අතර ඉස්සර පරණ සාන්නතල අතර තිබිච්ච ව්‍යවහාරයක් තමයි සකස්කඩ නොකීකට උඹේකට හුඹස්කට කියලා කියනවා. ඒ කියන්නේ සකස්කඩේ කියවලා නැත්තම් එහෙම ප්‍රයෝජනයක් නැහැ. සකස්කඩේ කියවලා සකස්කඩේ පාඩම් කරන්නත් ඕනේ. ඒක කියනකොට උත්තර තමන්ට වචන උච්චාරණය කිරීමේ හැකියාව ලැබෙනවා. ටිකක් අමාරු වචන තියෙනවා. එක එක ළඟ තියෙන ඒ වචන ටික. ඒ මුලින් කටපාඩම් කරන්න ඕනේ. කටපාඩම් කරලා ඒක ඉක්මනට වේගෙන් කියවන්න හුරු කරනවා. ඉතින් එතකොට ඕනෑම වචනයක් හොඳට උච්චාරණය කරන්න පුළුවන් වෙනවා. ඒ විදිහටම තමයි වේදේ ඉගෙන ගන්නකොට වේදේ පාඩම් කරන ක්‍රමවේදයන් තියෙනවා. හරි. ඉතින් කොහොමද මේ සිත් අතර බෙදලා තියෙන්නේ? අරමුණු වශයෙන් තමයි බෙදලා තියෙන්නේ. මේකත් එක්ක අපි බලමු මෙතන දක්වලා තියෙන මේ ආරම්මන භේදය. ආයත් අපි රූපාවචර සිත් වලට යමු. රූපාවචර සිත් වල බෙදලා තියෙන්නේ කොහොමද? ධානාංග වශයෙන් බෙදුවේ. රූපාවචර සිත් ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය, පංචම ධානය කියලා බෙදුවේ ධානාංග වශයෙන්. නමුත් මේ සිත් අපිට ධානාංග වශයෙන් බෙදන්න බෑ. මේවා අපි බෙදන්නේ අරමුණු වශයෙන්. ධානාංග වශයෙන් තියෙන්නේ ධානාංග දෙකයි. පංචම ධාන විදිහටම තමයි. උපේක්ෂාව සහ ඒකාග්‍රතාවයේ තියෙන්නේ. කොහොමද මේවා වෙන්නේ අරමුණු වශයෙන්? රූපාවචර සිත් උපදවා ගන්න පුළුවන් වෙන්නේ අරූපාවචර ධානය උපදවා ගත්ත අයට විතරයි. මේ සිත් ටිකක් සියුම් සිත් ටිකක් අපි හිමීට මේ සිත් ටික තේරුම් ගන්නට ඕනේ. රූපාවචර ධානය ලබාගත් කෙනෙක් හිතනවා මේ රූපාවචර පංචම ධානය රූපකය පරිහරණය කිරීමේ කරදරේ දකිනවා. නිකන් හිතලා බලන්න. අපිට මේ රූපකයක් තියෙන නිසා කොච්චරනම් දුක් පීඩා ලැබෙනවද? නම් බුදුරජාන් වහන්සේ මේ අරූපාවචර ලෝකේ ඉපදින්නට උන්වහන්සේ ඉපදීමට සුදුසු තැනක් විදිහට නෙමෙයි දක්වලා තියෙන්නේ. ඒකට හේතුව තමයි යම් කිසි කෙනෙක් අරූපාවචර ලෝකේ ඉපදුනොත් ඒ කාලේ බුදුරජාන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණොත් ඒ පුද්ගලයාට නිවන් දකින්න මඟපල් ලබන්නට බෑ.
ඒකට හේතුව නිවන් දකින්න නම් අපිට ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න අපට කන් දෙකක් තියෙන්නට ඕන. අරූපාවචර ලෝක රූපයක් නැහෙනේ. රූපයක් නැති නිසා ධර්මයේ ශ්‍රවණය කරන්න කියාවක් නැහැ. ඒ නිසානේ බෝසතාණන් වහන්සේගේ ගුරුවරු වශයෙන් බෝසතාණන් වහන්සේ මුලින්ම ධර්මයේ හොයාගෙන යනකොට ආලාර කාලා මුද්දකරාම පුත්ත තමන්ට හම්බෙනවනේ. ඒකට තමන් බලනවා බුද්ධත්වයට පත් වෙලා කාටද ධර්මයේ දේශනා කරන්න ඕනේ. ඒකට තමන්ගේ ගුරුවරු මිය ගිහිල්ලා බ්‍රහ්ම ලෝකේ උත්පත්ති ලැබලා. ඒ බ්‍රහ්ම ලෝකේ අරූපාවචර බ්‍රහ්ම ලෝකයක්. ඒ නිසා ධර්මයේ දේශනා කළාට අහන්න විදිහක් නෑ. සමහරව හිතනවා ඉතින් ඒ භාවනා ක්‍රම බුද්ධෝත්පාද කාලවලත් තියෙනවා. අපි කියන්නේ මේ කසින වැඩිම ඒ භාවනා ක්‍රම අරූපාවචර ලෝකවලත් තියෙනවා. රූපාවචර පංචම ධ්‍යාන උපදවාගත්ත කෙනෙක් හිතනවා මේ රූපකය ගොඩාක් කරදරයි. ඒ නිසා රූපකය නැතුව අපිට රූපයක් නැති භවයක් ලැබුණොත් හොඳයි කියලා ඒ අය භාවනා කරනවා. ඒක ලේසි නැහැ මේ භාවනාව අපි මෙහෙම කිව්වට. එතන තව දේවල් තියෙනවා. ඒ තමයි රූපාවචර ධානයේ තියෙන ඕලාරික බව තේරුම් ගන්න. එතකොට ධාන භාවනා කියලා කියන්නේ කසිනාදී නිමිත්තක් අරමුණු කරගෙන භාවනා කරන්නේ. ඒක රූපයට ළඟයි. නමුත් රූපයෙන් තොර වූ යම් භාවනාවක් තියෙනවනම් ඒ භාවනාව බොහොම ශාන්තයි ප්‍රණීතයි. ඒ නිසා ඒ බඳු අර්ථයකින් තමයි මේ රූපාවචර ධානය උපදවන්නේ. එහෙම කියලා මේ රූපාවචර ධානය උපදවන්න එපයි කියන එක නෙමෙයි. යම්කිසි කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් අනාගතයේ යම් යම් විශේෂ ප්‍රාර්ථනා තියෙනවා අනිවාර්යෙන් ඒ අය ධ්‍යාන අෂ්ට සමාපatti උපදවන්නට ඕන. ඒතර ධ්‍යාන අෂ්ට සමාපatti උපදවන්නට මේ අරූපාවචර සිත් උපදවන්නට ඕනේ. උපදවලා නැවත නැවත විශේෂ විදිහට වශී කිරීම කරලා ධ්‍යාන ආදී උපදවන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ අවවාදය තමයි මේ බඳු තැනක උපත ලැබුවොත් එහෙම මේ බඳු තැන් අපි කියන්නේ අභව්‍ය තැන්. ධර්මය ශ්‍රවණය කරන්න අවස්ථාව තිබුණත් ඒ කාලවල තමන් ධර්මයේ ශ්‍රවණය කරගන්න බෑ. එනිසා මේක ලැබුවයි කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. මේක ලැබුවත් තමන්ගේ ප්‍රාර්ථනාව නෝ තමන්ට පහළ බ්‍රහ්මතලයක රූපාවචර බ්‍රහ්මතලයක උනත් උපදින්නට පුළුවන්. ඒකට තමන්ගේ ප්‍රාර්ථනාවම තමන්ට ධ්‍යාන තිබුණයි කියලා ධ්‍යාන තිබුණු මාත්‍රයෙන්ම ඒ පුද්ගලයා ඒ ලෝකේ උත්පත්ති ලබන්නේ නැහැ. ඒ ධ්‍යානයත් එක්ක ඒ පුද්ගලයාගේ පරමාර්ථය එකට බැඳිලා තියෙනවා. ඒකට ඒ පරමාර්ථයයි තමන්ගේ ප්‍රාර්ථනාවයි ධ්‍යානය දෙකම එකතු වෙලා තමයි ඊළඟ උත්පත්ති කියන එක තීරණය වෙන්නේ. අර කොහොමද මේ අරූපාවචර ධ්‍යානය උපදවන්නේ? රූපාවචර පංචම ධ්‍යානයේ තියෙන කෙනෙක් කසින ධ්‍යාන වලින් කසින ආරමුණු වලින් ධ්‍යාන තියෙන්නට ඕන. ඒකෙනුත් පංචම ධ්‍යානයට ලං වෙලා තියෙන්න ඕන. කොහොමද කරන්නේ? මුලින්ම පංචම ධ්‍යානයට සම්වදිනවා. සමවැදිලා චිත්තේ රූප නිමිත්තෙන් බැහැර කර ගැනීමේ බලාපොරොත්තුවෙන් අර කසින නිමිත්ත දිහා බලාගෙන ඉන්නවා. කසින නිමිත්ත දිහා බලාගෙන දැන් මේ කසින නිමිත්ත හිතන්න යන්නේ නැහැ. හිතමුකෝ ඕදාත කසිනේ එහෙම නැත්නම් නීල කසිනේ පීත කසිනේ කියලා. එහෙම හිතන්න යන්නේ. දැන් ආකාශය කියලා තමයි හිතන්නේ. එතකොට මොකද වෙන්නේ? අර කසින නිමිත්ත නැති වෙලා එතන ආකාශයේ පෙනෙන්න ගන්නවා. අපි චුට්ටක් පැහැදිලි කරගනිමු. ඒක පොඩ්ඩක් පැහැදිලි කරගනිමු. අපි මෙහෙම හිතමුකෝ.
ඒ රූපයකින් මේක පැහැදිලි කරගනිමු. මෙහෙම හිතමුකෝ. කිසි කෙනෙක් මෙහෙම හිතන්නකෝ අපි. යම් කිසි කෙනෙක් කසින නිමිත්තක් අරමුණු කරගෙන එයායි කසින ධ්‍යානය වඩනවා. හ්ම්. ගමු හිතමුකෝ අපි පීත කසිනේ කියලා හිතමුකෝ අපි. හ්ම්. යම් කිසි කෙනෙක් පීත මම හිතන ස්ක්‍රීන් එක පේනවා ඇති කියලා. යම් කිසි යෝගාවචරයෙක් පීත කසිනේ අරමුණු කරගෙන ඒ යෝගාවචරය ප්‍රථම ධානය ලබනවා, ද්විතිය ධානය ලබලා, තෘතිය ධානය, චතුර්ථ ධානය ලබලා මේවා වශී කරලා මෙයා පංචම ධානය තත්වයට එනවා. පංචම ධානය තත්වයට ඇවිල්ලා මේ පුද්ගලයා දැන් මේ පුද්ගලයාගේ අරමුණ තමයි මේ අපි උදාහරණයක් වශයෙන් ගන්න පීත කසිනේ. හ්ම්. මේ පුද්ගලයාගේ අරමුණ පීත කසිනේ. හ්ම්. දැන් මේ පුද්ගලයාගේ ධානසිත හරිම ඊටාම ඉහළට ගිහිල්ලා උපේක්ෂා ඒකාග්‍රතාව සහිත පංචම ධානය හිතක් තියෙනවා. ତර මේ පංචම ධානය හිතේ අරමුණ පීත කසින නිමිත්ත. අර පීත කසින නිමිත්ත අරමුණු කරගෙන මෙයා පංචම ධානයට දැන් සංවැදිලා ඉන්නවා. සංවැදිලා ඉඳලා දැන් මෙයාගේ අරමුණ පීත වශයෙන් මෙයා එක හිතන්නේ නැහැ. ඒක අරමුණු කරන්නේ මේ කසිනේ ගලවන උද්ඝාටනය කරනවා කියලා කියන්නේ මේක හරියට ගහකින් පොත්තක් ගලවනවා වගේ කරන දෙයක් නෙමෙයි. මෙනෙහි නොකිරීමම තමයි. මෙනෙහි නොකර ආකාශය කියලා දැන් මෙයා මෙනෙහි කරන්න ගන්නවා. එහෙම මෙනෙහි කරන්න ගන්නකොට මොකද වෙන්නේ? මෙයාගේ සිත ඒ ආරම්භණය වෙනස් වෙලා දැන් මේ තියෙන කසින නිමිත්ත sorry කලින් මෙයාට තිබුණේ පීත කියන නිමිත්තනේ. රූපාවචර ධානයේ තියෙනකොට පීත කියන නිමිත්ත තිබුණා. ඒ නිමිත්ත අයින් වෙනවා. දැන් ආකාශෝ කියලා හිතනකොට මෙයාට එතන හිස් අවකාශයේ තමයි අරමුණු වෙන්නේ. අපි මේකට කියනවා කසිනය උද්ඝාටනය කරනවා කියලා කියනවා. අපි ඒකට කියනවා කසිනුග්ඝාටික මාකාශය කියලා කියනවා. ටිකක් සියුම් කාරණයක් මේක. ධ්‍යානලාභිය ආකාශ කසිනෙන් අන්‍ය කසිනයක් අරමුණු කරන්න ඕනේ. අපි උදාහරණ වශයෙන් ගත්තේ පීත කසිනේ. පීත වේවා, නීල කසිනිය වේවා,
ඕදාත කසිනේ, පඨවි කසිනේ, ආපෝ, තේජෝ වායෝ. මේ කසිනයක් අරමුණු කරගෙන පංචම ධ්‍යානෙ උපදවලා ඒ කසින ධ්‍යාන වර්ණ කෙනෙකුට ඒ නිමිත්ත කියන එකක් පහළ වෙනවා. ඒ නිමිත්ත දිහා බලාගෙන දැන් ඒ නිමිත්තට අරමුණු කරන්නේ මෙහෙ. ආකාශය කියලා හිතන්න ගන්නවා. එතකොට අර පස්සින නිමිත්ත අපි ගත්ත උදාහරණ වශයෙන් කහ පාට පීත කසින නිමිත්තනේ ගත්තේ. අන්නේ නිමිත්ත අතුරුදහන් වෙලා එතන ආකාශයේ පේන්නට ගන්න. ඉතින් මේ කසිනෙන් ගන්න ලද දෙයක් නිසා අපි මේකට කියනවා කසින ඝාටි මාකාශය කියලා. මෙන්න මෙතනදී මේ අරූපාවචර කොටසේ අපට අමාරු වචන ගොඩක් තියෙනවා. උග්ඝාටේටි කියලා කියන්නේ ගලවනවා ඉවත් කරනවා කියන අදහස. මෙතන අර ගලවනවා ඉවත් කිරීමක් නෙමෙයි අපි අටුවාව කියන අසති අමනසිකාරෝ ඒව. මෙනෙහි නොකිරීමම තමයි මෙතන කසිනේ ආකාශ කසිනේ අරමුණු කිරීම වෙන්නේ. ආකාශය කියලා භාවනා කරනකොට රූප නිමිත්ත මේ පංචම ධානයේ ආකාශය අරමුණු කරගෙන උපදිනවා. ඒ සිතට අපි කියනවා පළවෙනි අරූපාවචර සිත. මේ සිතට අරමුණු ආකාශය යෝගාවචරයාගේ සිතට දැනෙන දෙයක්. ඒකට බලන්න. ඇත්තටම ඇති දෙයක් නෙමෙයි. ඇත්තටම ඇති ආකාශ අපි රූප ඉගෙන ගන්නකොට ඉස්සරහට ඉගෙන ගන්නවා. රූප පරිච්ඡේද ආකාශය. අපි රූප ඉගෙන ගන්නවා. රූප වල එකක් තියෙනවා මේ රූප කලාපතර තියෙන අවකාශය. අන්න ඒව ඇත්තටම තියෙන දේවල්. නමුත් මේ ආකාශය මේක යෝගාවචරයාගේ හිතට දැනෙන දෙයක්. ඇත්තටම ඇති දෙයක් නෙමෙයි. ඒ නිසා ඒක ප්‍රඥප්තිය. ප්‍රසත් මේ කරුණු අපි ඉස්සරහට තේරුම් ගන්න මේ ප්‍රඥප්ති කියන දේවල් ඒවා ප්‍රඥප්ති සහ පරමාර්ථ නොඑක් වර්ගයේ ප්‍රඥප්ති තියෙනවා. සත්‍ය වශයෙන් නැත්තා වූ ආකාශයට පළමුවෙන් ඇතිවීම වූ මුල් කොනද නැත්තේ. නැතිවීම නම් වූ අන්තිම කොනද නැත්තේ. ඒ නිසා ඒට අනන්තාකාශය කියලා කියනවා. උදාහරණයක් වශයෙන් ගනිමුකෝ අනිත් පැත්තට පරමාර්ථයක් අපි හිතමුකෝ යම් කිසි අපි ඉගෙනගෙන තියෙනවා චක්කු විඥාන හිත. ඒතර චක්කු විඥාන හිතේ තියෙනවා ඉපදීමක් තියෙනවා බිඳීමක් තියෙනවා. අපි ගත්තොත් පඨවි ධාතුව කර්මය නිසා උපදින පඨවි ධාතුවක් වෙන්න පුළුවන්. සිත නිසා, ඍතුව නිසා, ආහාර නිසා ඒ ඉපදීමක් තියෙනවා බිඳීමක් තියෙනවා. නමුත් මේ ආකාශය කියන මේක හුදෙක්ම සිතට දැනෙන දෙයක්. එතකොට ඒකේ අපිට හොයන්න බෑ මුල් කොනක් අග කොනක්. ඇතිවීමේ කොනක් නැතිවීමේ කොනක් හොයන්න බෑ. ඒ නිසා අපි ඒකට කියනවා අනන්තාකාශය කියලා. අනන්තාකාශය අරමුණු කරන ධ්‍යානයෙන් යුක්ත වන බැවින් පළවෙනි අරූපාවචර කුසල් සිතට අපි කියනවා ආකාසානංචායතන කුසල් සිත කියලා. ආකාසානංචායතන කුසල් සිත කියන එකේ තේරුම අනන්ත ආකාශයේ අරමුණු කොට පවත්නා කුසල් සිත කියන්නේ. දැන් යෝගාවචරයා මේ ආකාසානංචායතන කුසල් සිත ලබාගෙන ඉන්නවා. ඊළඟට මොකද කරන්නේ මෙයා? තවදුරටත් ඉහළට මෙයාට දියුණු කරන්න පුළුවන්. ආකාසානංචායතන කුසල් සිත අරමුණු කරගෙන ඉන්න කෙනා ඊළඟට මොකද කරන්නේ? තමන්ගේ ධ්‍යානය තවත් රූප නිමිත්තෙන් ඈඩ් කරන්න උත්සාහවත් වෙනවා. දැන් පළවෙනි ආකාසානංචායතන කුසල් සිත රූපයට පොඩ්ඩක් ළඟයිනේ. ඒ රූපයට ටිකක් ළඟ හින්දා තවත් ඊට වැඩි ඈඩ් කරගන්න උත්සාහවත් වෙනවා. ඒතර මොකද කරන්නේ? ආකාසානංචායතන සිත අරමුණු කරන කලින් අරමුණ තමයි රූපාවචර පංචම ධ්‍යාන සිතින් ඒ ආකාශය සිතින් රූප නිමිත්ත අයින් කරලා ලබාගත්තා වූ ආකාශ ප්‍රඥප්ති වශයෙන් ඊළඟට දැන් ආකාසානංචායතන ධ්‍යානයක් තියෙනවානේ අන්න ඒ සිත අරමුණු කරනවා ඒ සිත අරමුණු කරලා
විඥානේ කියලා මෙයා භාවනා කරන්න ගන්නවා. එතකොට මොකද වෙන්නේ? ඊළඟ අරූපාවචර සිත ඒ පළමු ආකාසානංචයතන හිත අරමුණු කරගෙන පහළ වෙනවා. මේ කියන ප්‍රමාදයෙන්ම පහළ වෙනව නෙමෙයි. තාම සියුම් සිත් ටිකක් මේවා. එතකොට ඒවට ඒ සිත් පහළ වුණාට අපි ඒවට කියන විඥානංචායතන සිත කියලා. විඥානංචායතන කියලා කියන්නේ විඥානය අරමුණු කරගෙන පහළ වෙන්නා වූ සිත. ඒතර මොකද්ද විඥානය කියලා තුන කියන්නේ? ප්‍රථම පළවෙනි අරූපාවචර ධ්‍යාන සිත. ආකාසානංචායතන හිත අරමුණු කරගෙන යම් සිතක් පහළ වෙනවා. ඒ සිත් වලට අපි කියන විඥානංචායතන සිත. හ්ම්. ධ්‍යාන ලැබුව අයට උද ධ්‍යාන චිත්තේ නිතර ඇති වෙන්නේ නැවේ. අනිසිතකින් වාසය කරන අවස්ථාවල ධ්‍යාන සිත නැහැ. දේවන අරූපාවචර ධ්‍යානය ලැබූ යෝගාවචර ඊළඟට මොකද කරන්නේ? ඊළඟට තුන්වෙනි අරූපාවචර ධ්‍යානය ලබන්න තවත් උත්සාහවත් වෙන්නට ඕන. ඊළඟට කොහොමද හිතන්නේ? දැන් මේ වෙනකොට පළවෙනි අරූපාවචර ධ්‍යාන සිත නැහෙනේ. එයා මෙනෙහි කරනවා නත්ති කිංචි නත්ති කිංචි. කියන්නේ ඒ සිතින් නැති බව. අරූපාවචර පළවෙනි සිතේ නැති බව කියන ප්‍රඥප්තිය. මේ ටික සියුම් කරුණු පළවෙනි අරූපාවචර සිතේ නැති බව කියන ප්‍රඥප්තිය මෙනෙහි කරනවා. එහෙම මෙනෙහි කරනකොට ඒ නැති බව කියන ප්‍රඥප්තිය අරමුණු කරමි. ආකාසානංචායතන සිතේ එහෙම නැත්නම් පළවෙනි අරූපාවචර සිතේ නැති බව කියන මේ ප්‍රඥප්තිය අරමුණු කරමි. සිත් පහළ වෙනවා. අපි ඒවට කියනවා ආකින්චඤ්ඤායතන සිත කියලා. ආකින්චඤ්ඤායතන සිත කියන එකේ අරමුණ අරූපාවචර සිතේ නැති බව. මෙතන බලන්න හොඳ. පළමු අරූපාවචර සිතේ නැති බව අරමුණු කරන ධ්‍යානයෙන් යුක්ත සිත. අපි ආරම්මන කාණ්ඩයට එනකොට මේ ටික හොඳට මතක තියාගන්න ඕනේ. මොකද අපි ඉස්සරහට කතා කරනවා ආරම්මන කොටස කියලා එකක් කතා කරනවා තුන්වෙනි පරිච්ඡේදයේදී. ඊළඟට මේක අපිට තවත් ඉස්සරහට වැදගත් වෙනවා ප ဋ ාණ ආදී ඉගෙන ගන්න. ආකින්චඤ්ඤායතන කුසල් සිත කියන එකේ තේරුම පළමු අරූපාවචර සිතේ නැති බව කියන මේ ප්‍රඥප්තිය ආරමුණු කරගෙන පහළ වෙන්නා වූ සිත. ඊළඟට මොකද කරන්නේ යෝගාවචරය? ඊළඟට කරන්නේ දැන් තුන්වෙනි අරූපාවචර ධානය ලබාලා ඉන්නේ. ඊළඟට මොකද කරන්නේ? ඒ සිත අපි කියන්නේ ආකින්චඤ්ඤායතන හිතනේ. මේ ආකින්චඤ්ඤායතන හිත අරමුණු කරගෙන මේ සිත බොහෝම ශාන්තයි ප්‍රණීතයි. අපි පාලියෙන් කියන්නේ සන්තමේතං පනීතමේතං. මේ බොහෝම ශාන්තයි. මේ බොහෝම ප්‍රණීතයි කියලා තුන්වෙනි අරූපාවචර ධාන සිත අරමුණු කරගෙන භාවනා කරන්න ගන්න. එතකොට හතරවෙනි අරූපාවචර ධාන සිත උපදිනවා. ඒ ඊටාම සියුම්. කොච්චර සියුම්ද කියනවනම් එහෙම යෝගාවචරයට සිතක් ඇතුව විසුවාද සිතකින් තොරව විසුවාද කියලා තරම් දැනගන්න අමාරුයි. ඒ චිතර අපි කියනවා නේව සංඥා නා සංඥායතන කුසිත කියනවා. තර කුසල විපාක ක්‍රියාවකින් අපි බෙදෙනවා. මෙතන නේව සංඥා නා සංඥායතන කුසල සිත. මොකද්ද මේ නේව සංඥා නා සංඥායතන කියලා කියන්නේ? මේ පද දෙක අපිට හොඳට බෙදා ගන්න. නේව සංඥා ඊළඟට න අසඤ්ඤ ලියන්න විද්‍යාව පොඩම ලියලා පෙන්නන්න. මේක ගමු කොපි.
මේ පදේ අපි හොඳට වෙන් කරගනිමු. වෙන් කරලා තේරුම් ගනිමු. නේව සංඥා නා සංඥායතනනේ. ඒකට නේව කියලා තියෙනවා. සංඥා කියලා තියෙනවා. ඊළඟට පදේ එන්නේ නේව සංඥා නා සංඥා. නා සංඥා කියන එක අපි කොහොමද පදේ කඩන්නේ? න අසඤ්ඤ කියලා කඩන්නේ. නේව සංඥා නා සංඥා කියන පද දෙක අපි කඩන්නේ මෙන්න මේ විදිහට. නේව සංඥා න අසඤ්ඤා. නේව සංඥා න සංඥානි න අසඤ්ඤා. නේව සංඥා නා සංඥා. එතකොට නේව සංඥා කියලා කියන්නේ එතන සංඥාවක් නැති තරම්. අර අසඤ්ඤ කියලා කියන්නේ සංඥාවක් නැති තැන. ළඟට සංඥාවක් නැත්තේද නොවේ. හොඳට තේරුම් ගන්න ඕනේ මේක. අපි මේක ගත්තොත් එහෙම සංඥාවක් න කියලා කියන්නේ නැහැ කියන එකනේ. මෙතන කතා කරන්නේ සංඥාවක් ඇත්තේද නොවේ. අසඤ්ඤ කියලා කියන්නේ සංඥාවක් නැති තැන. ඒතකොට කියන්නේ සංඥාවක් නැහැයි කියලා. සංඥාවක් නැත්තේද නොවේ. මෙතනින් මොකද්ද අර්ථය? යම් කිසි කෙනෙකුට කියන්න පුළුවන් මෙතන යම් කිසි කෙනෙක් කියනවා සංඥාවක් නැහැ කියලා. යම් කිසි කෙනෙක් කියනවා සංඥාවක් නැත්තේද නොවේ. අපි තවත් මේක උදාහරණයකින් පැහැදිලි කරගන්න. පාලි දන්න කෙනෙකුට මේක පැහැදිලි කරගන්න පුළුවන් වෙයි. අපි කොහොමද උදාහරණයකින් පැහැදිලි කරන්නේ? තුවාවේ කියන ලස්සන උදාහරණයක් උපමාවක්. පොඩි හාමුදුරුවෝ ලොකු හාමුදුරුවෝ ගමනක් යනවා. ගමනක් යනකොට ඉතින් පයින් ඒ කාලේ ගමන් යන්නේ. ගමන් යනකොට දැන් පොඩි සාන්නසන උපස්ථාන කරන්නේ. පොඩි සාන්නස ටිකක් වේගෙන් ඉස්සරහට යනවා. වේගෙන් ඉස්සරහට ගිහිල්ලා උන්වහන්සේ දකින්නවා ඉස්සරහ වතුර වලක් තියෙනවා. පිටිපස්සට ආපහු ඇවිල්ලා කියනවා ලොකු හාමුදුරුවන්ට ස්වාමීන් වහන්සේ මේ ඉස්සරහ වතුර තියෙන සෙරපු දෙක ගලව ගන්න කියලා කියනවා. ඒ වෙලාවේ ලොකු සාන්නස කියනවා එහෙමනම් අපි දැන් මහන්සි වෙලා ඉන්නේ. එහෙමනම් කෝ නානකඩේ ගන්න අපි පැන් පහසු වෙමු කියලා කියනවා. නානකඩේ ගන්න නාන්න. නානකඩේ කියලා කියන්නේ අපි පැන් පහසු වෙන්න අඳින අඳනේ. කියලා කියමුකෝ අපි. ඊට පස්සේ පොඩි හාමුදුරුවෝ කියනවා නැහැ මේ ඉච්චර වතුර ගොඩක් නැහැ. පොඩි වතුර ටිකක් තියෙන්නේ. ඒ වහන්සේගේ සෙරපු දෙක දෙමෙන්න පුළුවන්. ඒ හින්දා තමයි අපි සෙරපු දෙක ගලවමු කියලා කිව්වේ. දැන් මෙතන වතුර ඇත්තටම නැද්ද? වතුර තියෙනවා හැබැයි නාන්න තරම් වතුර නැහැ. ඒ වගේ මෙතන සංඥාවක් නැද්ද? සංඥාවක් තියෙනවා හැබැයි ඒ සංඥාව විතාව සියුම් සංඥාවක්. තවත් ලස්සන උපමාවක් තියෙනවා. ඒ තමයි දැන් සමහර පින්නතුන මේක දන්නවා ඇති ආරණ්‍ය වල. ඉතින් අපි කලින් කලට අපේ පාත්‍රය තෙල් ගල්වනවා කියලා දෙයක් කරනවා. ඒ කියන්නේ පාත්‍රය පුච්චනවා කියලා දෙයක් කරනවා. ඉතින් මොකද කරන්නේ? මේ පාත්‍රයේ තෙල් ගල්වනවා කියලා කියනකොට අපි කරන දේ තමයි තල තෙල් ආදී තල තෙල් රත් කරලා ඒක යම් ක්‍රමයකට හදනවා. හදලා මේ අපි තල තෙල් ටික පාත්‍රයේ අපි උඩයි පාත්‍රයේ ඇතුලේ
තන තෙල් ටික අපි ආලේප කරනවා. ඒක බොහොම සියුම් තට්ටුවක්. තෙල් ටිකක් ගන්නවා. ගාලා ඊට පස්සේ තමයි අපි මේක උදුනක තියලා වහලා අපි මේක පාත්‍රේ පුච්චනවා කියලා කරනවා බේක් කරනවා. එතකොට තමයි කීප සැරයක් කරනකොට මේ පාත්‍රේ ඒ කළු පාට වර්ණය එනවා. දැන් දැන් ලොකු ස්වාමීන් වහන්සේගේ පාත්‍රයේ දැන් තෙල් ගල්වලා තියෙනවා. ඊට පස්සේ දැන් පොඩි සාන්නාසයෙන් අහන කොමගේ පාත්‍රයේ ගේන්න දාන වළඳන්න කියලා. මම චුට්ටක් කතන්දරේ පොඩ්ඩක් ලස්සන කරලා කියන්නේ. ඊළඟට පොඩි හාමුදුරුවෝ නෑ නෑ ඒකේ මේ දාන වළඳන්න බෑ තෙල් තියෙනවනේ. එහෙනම් භාජනයක් අරගෙන අපි මේ තෙල් ටික භාජනයකට දාමු. ඒ තෙල් ටිකෙන් අපිට පහනක් පත්තු කරන්න පුළුවන්. ඊට පස්සේ පොඩි හාමුදුරුවෝ කියනවා නෑ නෑ තෙල් තිබුණාට පහනක් පත්තු කරන්න තරම් තෙල් නැහැ අපිට. ස්වාමීන් වහන්සේ මේ පාත්‍රයේ තෙල් ආලේප කරලා තියෙන්නේ කියලා කියනවා. දැන් බලන්න මෙතන පොඩි හාමුදුරුවෝ කිව්වේ ස්වාමීනි පාත්‍රයේ තෙල් තියෙනවා කියලා. එතකොට මේ පාත්‍රයේ තෙල් විශාල ප්‍රමාණයක් නැහැ. ඊටාම සුළු ප්‍රමාණයක් ආලේප කරලා තියෙන්නේ. ඒකෙන් පහනක් පත්තු කිරීම ආදී වෙන කටයුත්තක් කරන්න බෑ. ඒ වගේ මෙතන සංඥාව තියෙනවා ඊටාම සියුම්. හරියට නැහැ වගේ. එහෙම තමයි මේ සිත තේරුම් ගන්න කියලා කියන්නේ. ඉතින් මේ සිතට මේ සංඥාව කියන පදේ අරමුණු කරගෙන තමයි මේ නම දීලා තියෙන්නේ. නේව සංඥා නා සංඥා කියලා නම දීලා තියෙන්නේ. ඒ විදිහට අරමුණු කරලා. ඕනනම් මේකට කියන්න තිබුණා නේව චිත්ත නා චිත්ත. ඒ විදිහේ නමක් වුණත් දෙන්න පුළුවන්. ඉතින් චෛසික ඉගෙන ගන්නකොට තේරෙයි ඒ විදිහට අපිට නමක් වුණත් දෙන්න පුළුවන්. නමුත් මේ සංඥා වර්මුණු කරගෙන තමයි නේව සංඥා නා සංඥායතන සිත කියලා දක්වලා තියෙන්නේ. ලෞකික සිත්වලින් මේ තමයි ඊටාම සියුම්ම සිත. නේව සංඥා නා සංඥායතන කුසල් සිත කියන එකේ තේරුම තමයි සංඥාවක් ඇත්තේත් නැති තරමට සියුම් වූ කුසල් සිත කියන එක. ඊළඟ දවසේ අපි ප්‍රශ්න ගැන කතා කරමු. මොනවද මේ අරූපාවචර විපාක ක්‍රියාසිත කියලා කියන්නේ? අරූපාවචර ධානලාභී පුද්ගලයා මරණයෙන් මත්තේ කුසල බලයෙන් අරූපාවචර ලෝකේ උත්පත්තිය ලබනවා. ඒ ලෝකයේ රූප නැහැ. ඒ ලෝකයේ තියෙන සිතේ පැවැත්මක් විතරයි. මුතර අපි තේරුම් ගන්න ඕනේ ඒ ලෝකයේ තියෙන සිතක පැවැත්මක් විතරමයි. ඒ පුද්ගලයා උපත ලැබුවට පස්සේ පහළ වෙන්නේ හුදෙක්ම සිත් පරම්පරා. විපාක සිත වශයෙන් ප්‍රතිසන්දි සිත උත්පත්තිය ලැබලා ඊළඟට භවංග සිත ආදී උත්පත්තිය ලබනවා. ඒ ලෝකවල උපදින්නව සිත් මොනවද කියන එක අපි ඉදිරියට කතා කරනවා වෙනම පරිච්ඡේදවලදී. ඒතර අරූපාවචර විපාක සිත් අර විදිහටම හතරයි. ආකාසානංචායතන විපාක හිත, විඥානංචායතන විපාක හිත, ආකින්චඤ්ඤායතන විපාක හිත, නේව සංඥානා සංඥායතන විපාක හිත කියලා මේ විදිහේ විපාක සිත් හතරක් තියෙනවා. කාම රූප ලෝක දෙකේ සත්වයන්ගේ විඥානය පවතින්නේ රූපකය ඇසුරු කරගෙන. කාම ලෝකේ අපි කියන මේ මනුෂ්‍ය ලෝකයේ, දිව්‍ය ලෝකයේ, රූපාවචර බ්‍රහ්ම ලෝකවල සිත පවතින්නේ රූපය ඇසුරු කරගෙන, රූපකය ඇසුරු කරගෙන. ඒ සිත් වලට හැකියාවක් නැහැ රූපකයකින් තොර වෙයි. නමුත් අරූපාවචර සිත්, විපාක සිත් වලට රූපයකින් තොරව ඉන්නට පුළුවන්. කෙලින්ම ඒ විපාක සිත අරූපාවචර ප්‍රතිසන්දසිත චිත්ත මාත්‍රයක් තමයි උපදින්නේ. එයාට රූපේ උදව්වක් අවශ්‍ය නැහැ. ඉතින් මේ විඥාණයෙන් එයාට දීර්ඝ කාලයක් ඉන්න පුළුවන්. අපි ඉගෙන ගන්නවා ඉස්සරහට කොච්චර ආයුෂ තියෙනවද කියලා රූපාවචර ලෝකේ. ඒ නිසාම තමයි කියන්නේ උපදිනොත් එහෙම ඉතින් කල්ප 20000යි, කල්ප 40000යි, 60000යි, කල්ප 84000යි. බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා පිරිනිවන් පාන්නත් පුළුවන් තාම මෙයා රූපාවචර ලෝකේ. ධර්මයක් අහන්න අවස්ථාවක්. කාම සත්‍යයන් රූපකයක් පරිහරණය කිරීම නිසා
බොහෝ දුක් විඳින්න සිද්ධ වෙනවා. ඉතින් අරූපාවචර සත්වයට ඒ අපහසුතාවය නැහැ. හැබැයි ඉතින් එයත් සදාකාලික නැහැ. ඉතින් සමහර ධ්‍යාන ලැබුව අය නැවත මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා තමන්ගේ අරූපාවචර ලෝකේ දිහා බලනකොට ඒගොල්ලන්ට හිතෙනවා. මොකද ඒගොල්ලන්ට සම්පූර්ණ ආයුෂ බලන්න බෑ. මේක තමයි සත්‍ය සැපය වෙනස් නොවන සැපේ කියලා සමහර අය මුලා වෙනවා. මේ පිළිබඳව ගොඩක් මුලා වෙන අවස්ථා බොහෝමයක් දක්වලා තියෙනවා බ්‍රහ්මජාල සූත්‍රයේ. නිවන් සැපයට බොහෝ දුරට සමාන සැපයක් අරූපී සත්වයන්ට ඇත්තේ. මේ නිවන් සැප සමාන කරනවා කියන එක නෙමෙයි. කාම සත්වයන්ට පිටස්තර දේවල් වලින් ඉන්ද්‍රිය පිනවල ලබන සැපයක් තමයි ඒ අය බොහෝ දුරට ලබන්නේ. රූප දැකලා, ශබ්ද අහලා, ගඳ සුවඳ විඳලා, හොඳ රසවත් කෑම කාලා, පහස විඳලා ඒ අය ඉන්ද්‍රිය පිනවල සැපයක් ලබනවා. අරූපී සත්වයන්ට එහෙම පිටින් කිසිම දෙයක් අවශ්‍ය නැහැ. මේ සාන්නස ලස්සන රේණුකාණ සාන්නස ලස්සන උපමාවක් කියන ඒ තමයි. කාම සත්වයන්ගේ ආත්ම භාවයේ බත් වගේ. බත් නිකන් කන්න බෑ. ඒකට වෑංජන ආදී අවශ්‍ය වෙනවා. සාන්නසයේ උපමාවට අනුව සාන්නස කියනවා මේ අරූපාවචර ආත්ම භාවයට එහෙම වෙනම බත් එකට වෑංජන මිශ්‍ර කරන්න වගේ අවශ්‍ය නැහැ. කේක් කැබැල්ලක් වගේ. මොනවත් රසවත් දෙයක් එකතු කරන්න අවශ්‍ය නැහැ. ඊළඟට අනාගාමී අරිහත් පුද්ගලයන්ට පමණක් අයිති නිරෝධ සමාපත්තිය කියලා එකක් තියෙනවා. ඒතකොට නිරෝධ සමාපත්තියට සම්වදින්නට රූපාවචර අරූපාවචර ධ්‍යාන සියල්ලම ලැබලා තියෙන්නට ඕන. අනාගාමී වූ පමණින්වත් රහත් වූ පමණින්වත් නිරෝධ සමාපත්තියට සම්වදින්න බෑ. තවත් අතිරේක දේවල් අවශ්‍ය වෙනවා. ඒ තමයි රූපාවචර ධ්‍යාන සියල්ලම අරූපාවචර ධ්‍යාන සියල්ලම ලබලා තියෙන්න ඕනේ. ඒවා පිළිවෙලින් ලබලා සමවැදෙලා තමයි ඊළඟට නිරෝධ සමාපත්තියට සම්බන්ධයි. රහතුන් විසින් උපදවන විපාක දාන ශක්තිය නැත්තා වූ අරූප ධ්‍යානසිත අරූපාවචර ක්‍රියාසිත. හරි. දැන් අපි අරූපාවචර කුසල් සිත් ඉගෙන ගත්තා. අරූපාවචර විපාක සිත් ඉගෙන ගත්තා. අරූපාවචර ක්‍රියාසිත කියලා කියන්නේ රහතන් වහන්සේලාට අරූපාවචර සිත් පහළ වෙනකොට. එක්ක රහතන් වහන්සේට කලින් තිබිලා උන්වහන්සේ රහත් වුණාට පස්සේ ඒවට සම්බන්ධ වෙනකොට ඒවා ක්‍රියාවටපත් වෙනවා. එහෙම නැතිනම් රහතන් වහන්සේ නම ඒ ධ්‍යාන නැතුව ඉඳලා උන්වහන්සේ රහත් වුණාට පස්සේ ධ්‍යාන ලබන්න උත්සාහවත් වෙලා අරූපාවචර ධ්‍යාන උපදවනවා. ඒවා අරූපාවචර ක්‍රියාසිත මොකද ඒ සිත්වලට මත්ෙහි ප්‍රතිසන්දියක් ලබා දෙන්නට බෑ. ක්‍රියා මාත්‍රයක් තමයි. ඉතින් අරූපාවචර ක්‍රියාසිතුත් තියෙනවා හතරක්. අරූපාවචර කුසල් සිත් හතරයි, විපාක සිත් හතරයි, ක්‍රියා සිත් හතරයි. ඒතර ඔක්කොම එනවා 4 3 12ක් එනවා. සියල්ලම පංචම ධ්‍යානය යටතට තමයි ගන්නේ. වේදනා බෙහෙදයෙන් ගන්නකොට ඒවා උපේක්ෂා සහගත සිත්. පංචම ධ්‍යාන භාවයෙන් අරූපාවචර සිත් එකිනෙකට සමාන වූද යට අරූපා ධ්‍යාන සිත් වලට වඩා මතු අරූපාවචර සිත් ප්‍රණීතයි උසස්. මේ පාඩමේ තව තියෙනවා ටිකක්. මේ කොහොමද ප්‍රණීත වෙන්නේ කියන එක ලස්සන උපමා ටිකකින් විස්තර කරනවා. අපි ඒ ටිකත් කතා කරමු. උපමා කීපයක්ම දක්වලා තියෙනවා. මම මේ උපමා කීපයක් දක්වන්නම්. උපමා කිහිපයක් දක්වනවා. ඒ තමයි ඔයගලන්ට පේනවා ඇති මේක නම් මේ වර්තමානයේ පිටම හෝටලයක් කියලා. මේ හෝටලේ තියෙනවා ඔයගලන්ට පේනවා තට්ටු 4ක් තියෙනවා. පළවෙනි තට්ටුව, දෙවෙනි තට්ටුව, තුන්වෙනි තට්ටුව, හතරවෙනි තට්ටුව. මේ බැලුව බැලමටම මේ හෝටලේ කාමර
සාමාන්‍යයෙන් එක හා සමාන වගේ තමයි පේන්නේ. උසෙනුත් එහෙම ලොකු වෙනසක් පේන්නේ නැහැ. හැබැයි පහළ තට්ටුවේ තියෙන පහසුකම් වලට වැඩිය ඉහළ දෙවෙනි තට්ටුවේ පහසුකම් වැඩි. දෙවෙනි තට්ටුවට වැඩිය තුන්වෙනි තට්ටුවේ පහසුකම් වැඩි. හ්ම්. තුන්වෙනි තට්ටුවට වැඩිය හතරවෙනි තට්ටුවේ පහසුකම් වැඩි. හැබැයි ප්‍රමාණය එක වගේ තමයි තියෙන්නේ. ඒ වගේ තමයි අරූපාවචර සිත්වල ධානාංග වශයෙන් තියෙන්නේ උපේක්ෂාව සහ ඒකාග්‍රතාවය කියන මේ ධානාංග දෙක විතරයි. හැබැයි අරමුණු වශයෙන් බලනකොට ඒ අරමුණු සියුම් සියුම් වෙනවා. ඒ නිසා ඉහළට ඉහළට යනකොට ඒවා ප්‍රනීත වෙනවා. හ්ම්. අපි තව උදාහරණයක් උපමාවක් කතා කරමු. ඒ තමයි රෙදි විකුණන කඩේක. හ්ම්. රෙදි වර්ග හතරක් තියෙනවා. මේ අපි හිතමු පාටත් එකයි කියලා. ඉතින් අර පාට වෙනස්කම දක්වලා තියෙන්නේ අපිට පැහැදිලි කරගන්න. බැලූ බැල්මටම මේ වස්ත්‍ර හතර අපි හිතමු බ්ලැන්කට් හතරක් කියලා. එහෙම නැත්නම් තුවා හතරක් කියලා හිතමු. මේ හතර බැලූ බැල්මටම ප්‍රමාණයනුත් සමානයි. දිග සමානයි, පළල සමානයි. එකම මැටීරියල් එකෙන් අමුද්‍රව්‍යයෙන් කරලා තියෙන්නේ. බැලූ බැල්මට ලොකු වෙනසක් පේන්නේ නැහැ. හැබැයි කඩේට ගිහලා ඇහුවට පස්සේ කියනවා මේ යටම තියෙන එක අපි හිතමුකෝ මේක රුපියල් 1000යි කියන. ඊළඟට දෙවෙනියට තියෙන එක කියනවා 2000යි කියලා. තුන්වෙනියට තියෙන එක කියනවා අපි 3000යි කියලා. හතරවෙනියට තියෙන එක කියනවා 4000යි කියලා. අපි අහන මොකක්ද මේ සයිස් එකත් එකයි. අමුද්‍රව්‍යත් එකයි. දිගපළල වෙනසකුත් නැහැ. ඇයි මේකේ ගණන් වෙනස? ඊළඟට කියනවා ඒ රෙදි කඩේ අයිතිකාර කෙනා කියනවා හරි හරි ඔයා කියන එක ඇත්ත තමයි. මේකේ එකම ප්‍රමාණය තමයි. නමුත් මේ යටම තියෙන රෙද්ද ටිකක් ඝනකම්. දෙවෙනියට තියෙන එක ඊට වැඩිය පොඩ්ඩක් සියුම්. ඉතින් මේක හදන්න ඊට වැඩිය යම් විදිහේ උපකරණ භාවිතයක්, සියුම් ඥානයක්, නුවණක් අවශ්‍ය වෙනවා. ගොරෝසුකට වැඩිය 500ක් දරන්න වෙනවා ඒ සියුම් එක හදන්න. ඊළඟට තුන්වෙනියට තියෙන එක ඊටත් වැඩිය සියුම්. හතරවෙනියට තියෙන එක සයිස් එක වුණාට මේක තමයි මෙතන තියෙන ඊටාම සියුම්ම රෙද්ද. හරිම පහසුයි යඟට. දැන් බලන්න ඕගොල්ලන්ට තේරෙනවා ඇති. අන්න ඒ වගේ තමයි මේ අරූපාවචර සිත්වල උපේක්ෂාව සහ ඒකාග්‍රතාවය කියන මේ ධානාංග දෙක තමයි තියෙන්නේ. තිබුණාට මේකේ අරමුණු එන්න ඉහළට යන සියුම් වේගන එනවා. ඒ නිසා තමයි ඉහළට යනකොට ඒවා කුඩා සියුම් තත්ත්වයටපත් වෙන්නේ. ප්‍රනීත තත්ත්වයටපත් වෙන්නේ. ඒ නිසා තමයි ඒවා ආරම්මන භේදයෙන් ඒ සිත් ටික වෙන් වෙනවා කියන එක විස්තර කරන්නේ. ඒ විදිහට අරූපාවචර සිත් තියෙනවා 12ක්. කුසල් සිත්, විපාක සිත්, ක්‍රියා සිත්. පංචම ධ්‍යාන භාවයෙන් සමාන වුණාට යට සිත් වලට වඩා මතුමතු අරූපාවචර ධ්‍යාන සිත් ප්‍රණීතයි. පොදු ජනයාට අයත් නොවන උසස් අයටම අයත් වෙන සිත්. මෙන්න මේවා හැමෝටම පොදවන්නට බෑ. ඒ නිසා අපි මේවට කියනවා මේ රූපාවචර අරූපාවචර සිත් වලට කියනවා මහත්ගත සිත් කියලා. අපි කියන්නේ පාලි අර්ථය තමයි මහන්තම් භවං ගතෝති මහග්ගතෝ. විශේෂ ස්වභාවයට උසස් ස්වභාවයට ඉහළ ස්වභාවයටපත් වෙනවා. මේ වචන අපි මතක තියාගන්න ඕනේ ඉස්සරහට. ඒතර මහත්ගත සිත් කීයක් තියෙනවද කියලා අහුවොත් එහෙම. එතකොට මහත්ගත සිත් තියෙන 27ක්. කොහොමද 27ක් වෙන්නේ? රූපාවචර පැත්තේ 15යි, අරූපාවචර පැත්තේ 12යි. 15යි 12යි 27යි. ඒතර මහත්ගත සිත් කොහොමද අපි බෙදන්නේ? මහත්ගත සිත් වල තියෙනවා කුසල් සිත් 9ක් තියෙනවා. මොනවද මේ කුසල් සිත් 9?
ඒ සිත් 9 තමයි රූපාවචර පැත්තේ ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය, පංචම ධානය. එතන රූපාවචර කුසල් 5යි. ඊළඟට අරූපාවචර පැත්තට යනකොට අරූපාවචර ප්‍රථම ධානයේ කුසල් චිත අරූපාවචර පළවෙනි, අරූපාවචර දෙවෙනි, අරූපාවචර තුන්වෙනි, අරූපාවචර හතරවෙනි. ඉතින් අපි පළවෙනි දෙක තුන හතර කියලා කතා කරේ ටිකක් නම් අමාරු නිසා ආයිත් අපි නම් වශයෙන් ගත්තොත් එහෙම ආකාසානංචයතන කුසල්සිත, විඥානංචයතන කුසල්සිත, ආකින්චඤ්ඤායතන කුසල්සිත සහ නේව සංඥානා සංඥායතන කුසල්සිත කියලා හතරක් තියෙනවා. ඒකට 4යි 5යි 9යි. ඒ විදිහටම විපාක සිත් 9යි, ක්‍රියාසිත 9යි. දැන් අපි බලමු ප්‍රථම ධානය වශයෙන්. ප්‍රථම ධානය වශයෙන් එනකොට ප්‍රථම ධානය සිත් තුනක් තියෙනවා. මොනවද? විතර්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධානය කුසල්සිත. ඊළඟට ප්‍රථම ධානය විපාකසිත. ඊළඟට ප්‍රථම ධානය ක්‍රියාසිත. එතන තුනයිනේ. ඒ විදිහටම ဒုတိ ය ධානය කුසල්සිත, විපාකසිත, ක්‍රියාසිත කියලා තුනක් තියෙනවා. ඊළඟට තෘතිය ධානය කුසල්සිත, විපාකසිත, ක්‍රියාසිත කියලා තුනක් තියෙනවා. චතුර්ථ ධානය කුසල්සිත, විපාකසිත, ක්‍රියාසිත කියලා තුනක් තියෙනවා. ඊළඟට පංචම ධානය එනකොට හොඳට පරිස්සම් වෙන්න ඕනේ. රූපාවචර පැත්තේ තියෙනවා පංචම ධානය කුසල්සිත, විපාකසිත, ක්‍රියාසිත කියලා තුනක්. ඊළඟට අරූපාවචර සිත් 12ම අපි ගණන් ගන්නේ පංචම ධානය යටතට. මොකද එතන මේ පංචම ධානාංගනේ තියෙන උපේක්ෂා ඒකාග්‍රතාවනේ. එතකොට පංචම ධානය සිත් කීයක් තියෙනවද? 15ක් තියෙනවා. ඉතින් මේ බෙහෙදේ අපිට මතක තිබුණොත් තමයි අපිට සෝමනස් උපේක්ෂා බෙහෙදේ මතක තියාගන්න පුළුවන්. ඒතර මහත්ගත සිත්වල සෝමනස් සාගත සිත් 12ක් තියෙනවා. උපේක්ෂා සාගත සිත් 15ක් තියෙනවා. හොඳට තේරුම් ගන්න මොනවද මේ ටික කියලා. මොනවද මේ සෝමනස් සාගත සිත් 12? ප්‍රථම ධානය 3යි, ဒုတိ ය ධානය 3යි, තෘතිය ධානය 3යි, චතුර්ථ ධානය 3යි, තුන් වරක් 4 12යි. සෝමනස් සාගත සිත් 12යි. මේ ඉදිරියට වැදගත් වෙනවා මේ ගණන්. උපේක්ෂා සාගත සිත් 15ක් වෙනවා. කොහොමද 15ක් වෙන්නේ? රූපාවචර පංචම ධානය සිත් 3ක් වෙනවනේ. මේ 3යි අරූපාවචර 12යි 15ක් වෙනවා. ඊළඟට කාමාවචර සිත් ගණන් ටිකක් තමයි ඉතින් අන්තිමනම තියෙන්නේ. කාමාවචර සිත් 54යි, රූපාවචර සිත් 15යි, අරූපාවචර සිත් 12යි. මෙතන තියෙනවා සිත් 81ක්. මේ සිත් 81කට අපි කියනවා ලෞකික සිත් කියලා. එයින් ලෞකික කුසල් සිත් තියෙනවා 17ක්, විපාක සිත් 32ක් තියෙනවා, ක්‍රියා සිත් 20ක් තියෙනවා. ඉතින් බලන්න අපි අද මේක ටික විස්තර වශයෙන් කතා කරන්නේ කොහොමද කුසල් සිත් 17ක් එන්නේ, කොහොමද විපාක සිත් 32ක් එන්නේ, කොහොමද ක්‍රියා සිත් 20ක් එන්නේ කියන එක තමන් වෙන වෙනම ගණන් හදලා බලන්න. ඊළඟට මේ ලෞකික සිත් 81 සෝමනස් සාගත සිත් 31ක් එනවා, උපේක්ෂා සාගත සිත් 47ක් එනවා, දෝමනස් සාගත සිත් 3යි. දෝමනස් සාගත සිත් 3 අපි මේ ගත්තේ සුඛ සාගත කාය විඥානේ සෝමනස්සයට දාලා, දුක්ඛ සාගත කාය විඥානේ දෝමනසයට ඇතුල් කරලා. ඊළඟ දවසේ අපි කතා කරමු මේ සිත් කොහොමද මේ විදිහට බෙදලා යන්නේ කියලා. පොත බලන්නේ නැතිව තමන්ගේ මතකයෙන් උත්සාහවත් වෙන්න. අපිට මේ කතා කරන්න පුළුවන් නම් තමන්ගේ මතකයෙන් උත්සාහවත් වෙන්න. මේ සිත් 81 ඇතුලේ කොහොමද කුසල් සිත් 17ක් ගන්නෙ? විපාක සිත් කොහොමද 32ක් එන්නේ? ක්‍රියා සිත් 20ක් කොහොමද එන්නේ? මේ වගේ තියෙන උපේක්ෂා සාගත සිත් ගාන කීයද? දෝමනස් සාගත සිත් ගාන කීයද? සෝමනස් සාගත සිත් ගාන කීයද කියලා ඉස්සෙල්ලා තමන්ගේ මතකයෙන් උත්සාහවත් වෙන්න. බැරි වුණොත් අමාරුම ඊට පස්සේ ආව පොත බලලා කරන්න. මොකද අපි මෙතන කරන්නේ අධ්‍යයනයක් නේ. ඒ අධ්‍යයනයේ අපිට මතක තබා ගැනීම අවශ්‍ය වෙනවා. ඉතින් මේ ටික තමයි අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ප්‍රශ්න ටික අපි ඉදිරියට කතා කරමු. මේ සම්බන්ධයෙන් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් විමසන්න. අපිට විනාඩි 5ක් විතර තියෙනවා. පිටුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ස්වාමීන් වහන්සේ මේ දැන් අපිට මේ නිවන අත්පත් කරගන්න මේ ධානය සිත් මහත්ගත සිත් අවශ්‍යමද ස්වාමීන් වහන්සේ? අපි ඉතින් ගොඩක් වෙලාට ඉන්නේ ලෞකික ජීවිතය තුළනේ ස්වාමීන් වහන්සේ. ඒක ගැන පොඩි අවවාදයක් දුන්නොත් එළුවන් සරණයි බොහොම සිතව. අනිවාර්යනේ අපිට. කියන්නේ බුද්ධ ශාසනයට අපි අනිවාර්යෙන් කළ යුතු දේ තමයි විදර්ශනා වැඩි වීම. ඒ නිසා ධ්‍යාන ලබා ගැනීම අනිවාර්ය නැහැ. හැබැයි යම් කිසි කෙනෙක් ධ්‍යාන ලැබුවොත් එහෙම යාට අපි කියන්නේ ඊටාම ඉක්මනින්ම තමන්ගේ විදර්ශනා ගමන යන්නට පුළුවන්. ඒක සාමාන්‍ය උදාහරණයකින් කියන්නේ මොට වෙච්ච පිහියකින් තෙල් ගහක් කපනවා. අමාරු වෙන වැඩේනේ තෙල් ගහක් තමයි නමුත් හරි අමාරුවෙන් කපන්න. හොඳට තියුණු වෙච්ච මෝහත් වෙච්ච අපි කියන්නේ අර සමහර ඔය ජපාන් සමුරායිවරු ළඟ එහෙම තියෙන්නේ කඩු ඒ කඩුවකින් එක පහරෙම තත්පරයකට අඩු කාලයක හෙල් කන කපලා දානවා. අනේ වගේ කියනවා ධානයෙන් පස්සේ විදර්ශනා කරනකොට මේ නාම රූප ටික ඊටාම සුවිසදව ප්‍රකට වෙන්න ගන්නවා. විදර්ශනාව ශුෂ්ක විදර්ශනාව වශයෙන් කරනකොට ලොකු උත්සාහයකින් තමයි මේ නාම රූප ටික දකින්න උත්සාහවත් වෙන්නේ. විදර්ශනා ඥාන ආදී පහළ වෙනකොට ඒ පුද්ගලයාට යම් පහසුකම් දැනෙනවා. ඒ නිසා ඒක තමන් තීරණය කරන්නට ඕනේ. තමන් සමතය වඩලා විදර්ශනා වඩනවද? විදර්ශනා විතරක් වඩනවද? එහෙම නැත්නම් සමතයත් සමග විදර්ශනා වඩමින් යනවාද කියලා. ඉතින් මගේ පෞද්ගලික අදහස තමයි ගිහි ජීවිතයක හිටියත් විදර්ශනාවට මූලිකත්වය දෙන අතරේ සමතයත් අපි අමතක කරන්න හොඳ නැහැ. පුළුවන් විදිහට සමතයත් වඩන්න ඕනේ. අපිට යම් මොහොතකදී අපිට විවේකයක් ලැබුණොත් අපි හිතමු අපිට ලැබෙනවා සති දෙකක් දවස් 10ක් අපිට විවේකයක් ලැබෙනවා. ඒ කාලය තුල අපි භාවනා මධ්‍යස්ථානයකට ආරණ්‍යයකට යොමු වෙලා මේ කාලය ටිකක් වැඩිපුර අවධානය දෙනවා සමත භාවනාවක් වඩන්නට. ඉතින් අන්න ඒ විදිහට ගිහි කෙනෙක් වශයෙන් මගේ පෞද්ගලික අදහස තමයි විදර්ශනාවට මූලිකත්වයක් දෙන අතරේ අපි සමත භාවනාවත් අපි අමතක කරන්නට හොඳ නැහැ. එහෙම කියලා ධ්‍යාන අභිඥා සියල්ල ඉපදවීම නිවන් දැකීමට අනිවාර්ය නැත. බොහොම පිං ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේට ඔබ වහන්සේගේ පන්සිල් මුලුව දේශනාව එව්ව ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ එතනදී කියවනේ ඔබ වහන්සේට මුලින්ම මේ කර්මස්ථාන සතර සතිපට්ඨාන ඒ වගේ හොඳ ගුරුවරුන්ගේ අසුර ලැබුණා කියලා. ඔබ වහන්සේට අපි වගේ අයත් මේ හරි ස්ථානයක් තෝරගන්න දැන් ගොඩාක් ආයතන තියෙනවනේ. ඔබ වහන්සේගේ භාවනා කමටහනක් හරි අපිට ලබා ගන්න එහෙම තැනක් අපිට පැහැදිලිව චුට්ටක් දැනන්න පුළුවන් ද ස්වාමීන් වහන්සේ? තෙරුවන් සරණයි. ඉතින් ප්‍රධාන වශයෙන් ඉතින් මේක ටික පෞද්ගලික කාරණයක් නිසා මම පෞද්ගලිකව වෙන උත්තරයක් දුන්නොත් හොඳයි කියලා හිතෙනවා. හොඳයි ස්වාමීන් වහන්සේ. හරි. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ඒ කතා කරාට කමක් නැත්නම් අපි කොහොමද ස්වාමීන් වහන්සේ අපිට තියෙන ගැටලුවක් යොමු කරන්නේ? අවසරයි. හරි මෙසේජ් එකක් දාන්නකෝ. හරි බොහොම පිං ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා මේ සිත් ගැන අපිට කියලා දෙනවා. බොහොම පිං ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අපි එහෙනම් අදට අවසන් කරමු දෙවියන්ට පින් දීලා. ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරන් රක්ඛන්තු මං පරං. සිල් දිනාටම තෙරුවන් සරණයි. බොහොම පිං තෙරුවන් සරණයි. සරණයි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අප්‍රමාණ පිං.